මම රත්නපුර බෝධධම්ම හිමි බෝධිධම්ම මානව හිංසා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ සභාපති හාමුදුරුවෝ. අපි අද විශේෂයෙන්ම මැතිවරණ කොමිසමට පැමිණියේ මේ අපිට තොරතුරු වාර්තා වෙලා තියෙනවා මේ ගරු අධිකරණ නියෝගයක් ලබා දීලා තියෙනවා නොපැවැත්වූ මැතිවරණ පවත්වන්න කියලා. අපි ඒ වෙනුවෙන් අපේ සංවිධානය පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා මේ අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම සහ එතකොට වර්තමාන රජයේ යම් යම් මාධ්‍යවල ප්‍රකාශනිකුත් කරනවා මේ මැතිවරණ දැම්ම නොපවත්වන බව. ඉතින් පක්ෂ නායකයෝ එකක් ප්‍රකාශ කරද්දී ඇමතිවරු තවත් මතයක් ප්‍රකාශ කරනවා මේක අධිකරණ නියෝගවලට යම් බලපෑමක් කරන ප්‍රකාශ වෙන්නේ. ඒක නිසා අප අද දිනේදී මේ පැමිණිලි ඉදිරිපත් කරලා අපි බලාපොරොත්තු වෙනවා රටට මැතිවරණ කොමිසම ගන්න ක්‍රියාමාර්ගය දැනුවත් කරන්න. අපි කෙලිම මේකේ ගරු අධිකරණය නියෝගයක් දීලා තියෙනවා නම් ඒක ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ මැතිවරණ කොමිසමට. මැතිවරණ කොමිසම මේක ක්‍රියාත්මක නොකරන හේතු අපි හොයන්න ඕනේ. මොකද වර්තමාන බලයේ හොඹවන පිරිස මේකට බලපෑම් කරනවද මැතිවරණ කොමිසමෙන් මේකට තාම මාධ්‍යයෙන් ප්‍රකාශයක් නිකුත් කළා නැහැ මම දන්න විදිහට. එතකොට මේ සම්බන්ධයෙන් අපි අද දිනේ මැතිවරණ කොමසාරිස් සම්බේලා ප්‍රකාශයක් ලබාගෙන රටට ප්‍රකාශ කරනවා. දැන් ඉදිරියේදී පවත්වන්න නියමිත වෙලා තියෙන පළාත් සභා මැතිවරණය. පළාත් සභා මැතිවරණය. ඔබතුමා ඔබ වහන්සේලා ඉල්ලා සිටින්නේ පළාත් සභා මැතිවරණය තියන්නද කියලා ඉක්මනට? ඔව් පළාත් සභා මැතිවරණය පවත්වන්න තමයි මම හිතන්නේ මේ අධිකරණ නියෝග දීලා තියෙන්නේ. ඒ කියන්නේ නොපැවැත්වූ මැතිවරණ කියන්නේ පළාත් සභා මැතිවරණේ. අපි මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලනවා රටේ ජනතාවට ඡන්ද අයිතිය ලබා දෙන්න කඩිනමින්. ඒ සම්බන්ධයෙන් තමයි මේ පැමිණිලි ඉදිරිපත් කරන්නේ. දැන් ටිල්වින් සිල්ලා ලේකම්තුමා අපි දැක්ක ප්‍රකාශයට පත් කළා තියෙනවා මේ අවුරුද්දේ මැතිවරණ තියන්න හැකියාවක් නැහැ කියලා. ඔබ වහන්සේලා ඒ සම්බන්ධයෙන් ඔව් ඒක තමයි මම පැහැදිලිවම ප්‍රකාශ කරේ මේ පක්ෂ නායකයින් ප්‍රකාශයක් කරනවා ඊළඟට වගකිය යුතු අමාත්‍යවරු ප්‍රකාශයක් කරනවා. එතකොට ටිල්වින් සිල්වාට කිසිම බලයක් නැහැ මැතිවරණ කමිසමේට බලපෑම් කරන්න. මැතිවරණ තියන්නේ ටිල්වින් සිල්වා නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි ජාතික ජන බලවේගය නෙමෙයි ජනාධිපති නෙමෙයි ඒක කරන්නේ මැතිවරණ කොමිසම. මැතිවරණ කොමිසමට පුළුවන් හෙට වුණත් මැතිවරණේ තීරණය කරන්න. ටිල්වින් සිල්වාට එහෙම කිසිම අයිතියක් නැහැ මාධ්‍ය වලටවත් මැතිවරණ වෙනුවෙන්වත් ප්‍රකාශ කරන්න. මොකද ඔහු වගකිය යුතු පුද්ගලයෙක් නෙමෙයි ඔහු පක්ෂයක නායකයෙක් විතරයි. අමාත්‍යවරයෙක්වත් ජනතාවට වග කියන පුද්ගලයෙක් නෙමෙයි. ඒක නිසා අපි දැන් මාධ්‍ය ඇමති නලින්ද ජයසිංහ මම හිතන්නේ ඔහු ප්‍රකාශයක් කරන මැතිවරණ කොමිසම සූදානම් නම් අපි පුළුවන් අපි මැතිවරණ තියන්න එකඟයි කියලා. නමුත් පක්ෂ නායක ටිල්වින් සිල්වා එකක් කියනවා. ඒක රටට ලොකු හානියක්. අපි ඒක නිසා මැතිවරණ කොමිසමෙන් අද දිනේ ඉල්ලීමක් කරනවා මේ නොපැවැත්වූ මැතිවරණ වහම තියන්න කටයුතු කරන්න. ඒ වගේම අධිකරණ නියෝගවලට ගරු අධිකරණයෙන් දීලා තියෙන නියෝගවලට ගරු කරන්න කටයුතු කරන්න කියලා. ඔව් බලපෑමක් අනිවාර්යයෙන්ම ටිල්වින් සිල්වා කරන්නේ මැතිවරණ කොමිසමට බලපෑමක්. ඊළඟට ටිල්වින් සිල්වා පමණක් නෙමෙයි ලාල්කාන්ත ප්‍රකාශයක් කරනවා මේ තව අවුරුදු ගණනාවකට ඔවුන්ලු බලය හොඹවන්නේ. එහෙම ඔවුන්ට බලය තීරණය කරන්න අයිතියක් නැහැ. මොකද මේ රටේ සමස්ත අපි දේශපාලන ප්‍රධාන වශයෙන් අපි දෙයක් කියන්න ඕනේ ප්‍රකාශ කරන්න ඕනේ. අපි කිසිම පක්ෂයකට කටයුතු කරන සංවිධානයක් නෙමෙයි. අපි සමස්ත රටේම පොදු මානව හිමිකම් සංවිධානයක් ඊළඟට ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාවත් සමග ප්‍රායෝගිකව ඉදිරියට යන සංවිධානයක්. ඒක නිසා මේ සමාජ මාධ්‍යයේ මේක පළ වුණාම හිතයි මහතුනේ අපි පක්ෂ වලට කඩේ යනවා කියලා. ඒක නිසා අපි පක්ෂ වලටම කඩේ නෙමෙයි යන්නේ. අපි කරන්නේ මේ රටේ වගකිය යුතු පාර්ශව අවදි කිරීම සහ ජනතාවට ඇති ඡන්දයිතිය ලබා දීම. දැන් අපි මේ සම්බන්ධයෙන් රජයේ මාධ්‍ය වල නම් මේවා පළ වෙන්නේ නැහැ. ඒක නිසා මේ විද්‍යුත් හා මුද්‍රිත පෞද්ගලික මාධ්‍යෙන් අපි ඉල්ලීමක් කරනවා මේ සමස්ත හඬපටය සමාජ මාධ්‍යයට මුදා හරින්න. ඒ වගේමයි අපි බලමු මැතිවරණ කොමසාරිස් මොකද්ද කියන්නේ කියලා මේ වෙනුවෙන්. අවසාන වශයෙන් අපිට කියන්න හම්බුනේ මේ දැන් අඩුවර නගරාධිපති
රංජන් ජයලාල් මහත්තයා කියලා තියෙනවා අපි සිල් ගත්තු නයි නෙමෙයි. ඔව්. එතකොට මේක මේ අපේ බලය රැකගන්න අපි ඕන දෙයක් කරන්න සූදානම් වගේ අදහසක් කියලා තියෙනවා. ඔව්. ඔබ වහන්සේලා ඒ ප්‍රකාශය කොහොමද ඔව් සම මේ ඒ කඩුවෙල නගරාධිපති විතරක් නෙමෙයි මේකේ විවිධ පාර්ශව ප්‍රකාශ කරනවා. එතකොට ලාල්කාන්ත එකක් ප්‍රකාශ කරනවා, කඩුවෙල නගරාධිපති තව එකක් ප්‍රකාශ කරනවා. එතකොට අර පාර්ලිමේන්තුවේ කෑ ගහන පිරිස ඉන්නවනේ. ඔය පිරිසත් මොකද්ද කියන්නේ? එතකොට අධිකරණ අමාත්‍යවරයෙක් ඉන්නවා. අධිකරණ අමාත්‍යවරයා මේ රටට මොකද්ද මේ ප්‍රකාශ කරන්නේ? එතකොට විවිධ පාර්ශව මේ රජයේ පාර්ශවනේ මේක කටයුතු කරන්නේ. ඔවුන් කරන්නේ ඔවුන් දන්නවා මේ ජනතාව යම්කිසි තීන්දුව తీරන ගනී කියලා. එතකොට ඒ හරහා මැතිවරණ කොමිසමට බලපෑම් කිරීමක් තමයි මේ අනිවාර්යයෙන් මේ සිද්ධ කරන්නේ. ඒක නිසා දැන් ලාල්කාන්ත කියනවා අපි වසර ගණනාවකට තව බලේ ඉන්නවලු. එහෙම ඉන්න නම් ඉතින් අර ඒකාධිපති ආණ්ඩුවක් පිහිටවන්න ඕනේ අර මිලිටරි ආණ්ඩුව. ඒක මේ දැන් මිලිටරි පැත්තට තමයි මේක කරකීගෙන යන්නේ. එතකොට අපි මේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් මැදිහත් වෙලා කටයුතු කරනකොට පොලිසිය අපිට බලපෑම් කරනවා ඇත්තටම. අපි අත්අඩංගුවට ගන්න පවා ප්‍රකාශ කරලා තියෙනවා පොලිසිය. එතකොට පොලිසිය නෙමෙයි රාජ්‍ය කිසිම ආයතනයකට මේ මානව හිමිකම් සංවිධානයකට බලපෑම් කරන්න තර්ජනය කරන්න අයිතියක් නැහැ. ඒවා දැන අපිට මේ සමාජ වෙනුවෙන් බැහැලා කටයුතු කරන්න තියෙන නිදහස නැති කරන මේ රජය. පහුගිය කාලවකවානුවල අපිට එහෙම සිද්ධ වෙන්නේ නැහැ. මොකද මං තනියෙන් විදේශගත වෙච්ච ශ්‍රමිකයන් වෙනුවෙන් මීට වසර ගණනාවකට ඉඳන් කටයුතු කරනවා. ඒ කාලේ ඔහම සිද්ධ වුණේ නැහැ බලපෑම් අපිට. අපි මේ මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කරද්දී ඔවුන් ප්‍රකාශ කරනවා දැන් අපි කවුද අතන යුනියන් මූලස්ථානයට අපි පැමිණිල්ලක් බාර දුන්නා. එතනදී අපේ මීඩියාවරණය කරන්න ආපු මේ මහත්තයාට ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂක තර්ජනයක් කරලා තියෙනවා. මේ හඬපඩ මුදහරින්න එපා කියලා. එතකොට ජාතික රූපවාහිනිය අධ්‍යක්ෂක කොහොමද UN එක ළඟට ඇවිදින් මීඩියා එකට බලපෑම් කරන්නේ, තර්ජනය කරන්නේ. ඉතින් මේවා ලේසි පහසු දේවල් නෙමෙයි මහත්තයා. මේ ඉදිරියේදී ඔබතුමාලටත් මේ තර්ජන වෙන්න පුළුවන්. අපි මේ සමස්ත රටේ මානව හිමිකම් බිඳ වැටීම් සම්බන්ධයෙන් UN එකට ජිනීවා මානව හිමිකම් කමිෂන් එකට පැමිණිලි කරේ. ලාල්කාන්තගේ ප්‍රකාශයක් තියෙන ඔබලා සමාජ මාධ්‍යෙන් දකිනවා ඇති. අපි එකට ෂොට් එක දුන්නා කියලා. මේ ෂොට් එක දුන්නා කියන්නේ කාටද? එක්කෝ ඝාතනයක් කරා නැත්නම් මොකක් හරි සිද්ධියක් ප්‍රකාශ කරන්න. එතකොට තව අය ඉන්නවා කියලාත් ඔහු ප්‍රකාශ කරනවා. ඒක නිසා පරිස්සම් වෙන්නක් කියලා ප්‍රකාශ කරනවානේ. මේවා දැඩි තර්ජනාත්මක ප්‍රකාශ. අපි ඒවා ඉදිරියට ඇදලා ගන්න. අපි ඒ සම්බන්ධයෙන් ලාල්කාන්තගේ සහ පාස්කු පෙහාරේ සම්බන්ධයෙන් සම්පූර්ණ වීඩියෝ එකක් ඒ කියන්නේ රංජන් රාමනායක ශානි අබේසේකර ඇතුළු මේ පිරිස මේ පාස්කු පෙහාරේ සම්බන්ධයෙන් විශාල ප්‍රමාණයේ හඬපඩ නිකුත් වෙලා තියෙනවා. අපි මේ සම්පූර්ණ වීඩියෝ ඇතුළත් CD එකක් ජෙනීවා මානව හිමිකම් කමිෂන් එකට යවලා තියෙනවා. මේ සලේගෙන් පුජ්‍යලික පරිගැනීමක් කරන්නේ සිරිල් ගාමිණී සහ කාදිනලුත් මේවට සම්බන්ධයි. මොකද මේවා පැහැදිලිව ආගමික නායකයන් කරන මේ හානිය සමස්ත රටටම හානිය. අනාගත පරපුරටත්. ඒක නිසා මම ආගමික නායකයන් ඉල්ලීමක් කරන මේ දේ විනාශ කරන්න එපා. අපි ප්‍රායෝගිකව අපේ සීල ආගම්වල නායකයෝ දේශනා කරලා තියෙනවානේ. කරුණා මෛත්‍රී ආදරය ලෝකෙට පතුරවන්න කියලා. අපි ඒ වෙනුවෙන් තමයි හඬ නගන්නේ. අපි ඒ වෙනුවෙන් තමයි කටයුතු කරන්නේ. අපි කිසිම දේශපාලනයකට කඩේ යන්නේ නැහැ. අපි බලමු මැතිවරණ කොමිසම මොකක්ද කියන්නේ කියලා.